ඉතින් ඔයාලා හොඳින්ද අපි අද යනවා ඕක්ලන්ඩ්. අපිට පොඩි වැඩ වගේක් තියෙනවා කරගන්න. ඒ වගේම අපේ යාළුවෝ හම්බෙන්නත් පුළුවන් වෙනවා. ඉතින් බලමු ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. නිව් ප්ලයිමවුත් වලින් උදේ 6ට තමයි අපි පිටත් උනේ. ඒ වෙලාවේ අහස තිබුණේ මේ වගේ ලස්සනට. ඉතින් අපිට පැය 4:00ක විතර ගමනක් තියෙනවා. හයිවේ එක දෙපැත්තේ මෙන්න මේ වගේ ලස්සන view බල බල තමයි යන්න තිබුණේ. මට වීඩියෝ කරගන්න නම් අමාරු වුණා. මේ කඳු වල සමහර වෙලාවට මම දැක්ක සුදු පාට තිත් කඳු මුදුන් වල බැලින්නම් ඒ පුංචි පුංචි බැටළු පැටව. මේ බලන්නකෝ. මෙතනත් හරි ලස්සනයි. හයිවේ එකක් දෙපැත්තේ මේ වගේ තියෙනකොට ස්ට්‍රෙස් ෆ්‍රී ඩ්‍රයිව් එකක් තමයි තියෙන්නේ. කොහොම හරි ඔන්න අපි ඕක්ලන්ඩ් වලට ආවා. උදේවරුේ අපේ වැඩ ඉවර කරගත්තට පස්සේ අපි හිතුවා කොහරි යමු කියලා යාළුවෝ දෙන්නත් එක්ක. එතකොට කට්ටිය කතා වුණා මවුන්ට් ඊඩන් යමු කියලා. මවුන්ට් ඊඩන් කියන්නේ ගිනි කන්දක්. මේ අපි දැන් මවුන්ට් ඊඩන් යන ගමන් මෙතන උඩට ලස්සනට ඕක්ලන්ඩ් සිටි view එක පේනවා. ඉතින් කාර් පාක් එකේ ඉඳලා විනාඩි 15ක 20ක විතර වොක් එකක් තියෙනවා කන්ද උඩට යන්න. දැන් අපි මේ යන ගමන් ගිහිල්ලා බලමු එතන කොච්චර ලස්සනයිද කියලා. මාස 2ක් පුරා එකතු වෙච්ච ලොකු කතා ගොඩක් අපිට මේ සෙන්සුරාදා ඉරිදා ඇතුලේ කතා කරලා ඉවර කරගන්න තිබුණා. ඉතින් මෙයාලත් එක්ක කියෝ මේ ගිය ගමන අපිට චුට්ටක්වත් මහන්සි දැනුනෙත් නෑ. හරිම සතුටුයි. ඒ වගේම තමයි තව එක්කෙනෙක් අපේ අඩුයි. එයා ඕක්ලන්ඩ් එන ගමන් එයා වෙන සිටි එකක ඉන්නේ මේ දවස්වල. එයා ආවහම තමයි අපේ ඉරිදා දවස මොනවද අපි කරන්න කියලා හිතමු කියලා හිටියේ. ඔයාලට ඇහෙනවද මේ සද්දේ? ඉතින් අපි උඩට එනකොට ගොඩාක් හයියෙන් හුලං හමනවා. ඔයාලට වීඩියෝ වල සමහරලාට ඇහෙන්නේ නැති මහා සද්දෙන් හුලං පේනවද ගස් හැලවෙන වේගෙ. ඒ වුණාට ඉතින් කළු පාට වලාකුළුත් එක්ක වැහි වලාකුළු තිබුණත් එතන ලස්සනට සිටි view එකක් තිබුණා. ඔන්න හෙමින් අපි සමිට් එකට ආවා. මේ කන්ද මුදුනේ හැම තැනම වගේ ලස්සන view point හදලා තිබුණා. අපිට ගිහින් ඒ තැන්වලදී බලන්න පුළුවන්. අපි එනකොට නම් හොඳට ඉර පායලා රස්නේ ගතියක් දැනුණට අපි ඇවිල්ලා පොඩි වෙලාවකින් වැහි පොදයක් වගේ ගියා. හැබැයි ඒක එච්චර වෙලා තිබුණ නැහැ. ඔයාලට වීඩියෝ එකේ පේනවා ඇති පොඩි වැහි පොදයක් යනවා කියලා. මේ ඉන්න වැස්සට තෙමිච්ච අපි දෙන්න. වැස්සයි කියලා ඉතින් ගමනක් අතාරින්න පුළුවන්ද? ඔන්න ටිකක් වෙලා ඉඳලා ආයෙමත් අපි අපේ view point එකට ගිහලා city view එක බලන්න ලෑස්ති වුණා. අපි ආව ඕක්ලන්ඩ් ඊඩන් මවුන්ට් එකට. මවුන්ට් ඊඩන්. මෙතනින් අපිට ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. මම හිතන්නේ ඕක්ලන්ඩ් මුළු city එකම ලස්සනට මෙතනට පේනවා. 360. ඔයාලට ඇහෙනවද හුළඟේ සද්දේ? ඒ වුණාට වලාකුළු දැන් චුට්ටක් ඈතට ගිහින් මේ වෙලාවේ නම් අපිට ෆොටෝ ෂූට් එකක් කරගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ මේ ගිනි කන්දේ ක්‍රේටර් එක. ඉතින් මේ ක්‍රේටර් එක වටේටම අපිට යන්න පුළුවන් වෙන වොක් වේ එක හදලා තියෙන්නේ. ඒ වගේම මීටර් 50ක විතර ඩීප් එකක් තියෙනවා. අපිට ඇතුළට බහින්න බෑ. ඒක නොටිස් කරලා තියෙන්නේ. වැස්සත් එක්කන ලස්සනට දෙදුන්නක් පායලා තිබුණා. මෙතනින් එහාට චූටි වෙලාවක් ගොඩක් සැර වැස්සක් තිබුණා. ඒක නම් ඉතින් ටිකක් වෙලා තිබ්බ ගොඩක් සැර වැස්සක් වුණා. ඉතින් අපි හොඳටම නාගත්තා. මේ තියන්නේ වැස්සෙන් පස්සේ අපිට තවත් විවින් පොයින්ට් එකක තිබෙන්න දේවල්. ඔය ඉන්නේ මේ ප්‍රී ෂූට් එකක් කරන අපේ යාළුවෝ දෙන්න. මෙතන වටේම ඇවිදපු අපි ඊට පස්සේ අපි ගෙදර යන්න තීරණය කළා. මේ වෙලාව හවස 6ට විතර කිට්ටුයි. මොකද අනිත් යාළුවා ඇවිල්ලා ඉන්නේ කියලා කිව්වා ඕක්ලන්ඩ් වලට මේ වෙනකොට. එයා බලන්නත් එක්ක අපි යන්න ලෑස්ති වුණා එයා ඉන්න දිහාට. ඉතින් අපේ සෙන්සුරාදා දවසේ මේ විදිහට අපි ගෙවල ඉවර කරනවා යාළුවෙක් එක්ක ගොඩාක් විනෝදෙන්. කාලෙකින් යාළුවෙක් එක්ක ඉන්න හම්බෙන එක ඇත්තටම හරිම සතුටුයි. මේ අපේ ඉරිදා දවස. ඉතින් අපි උදේම ගමන ලෑස්ති වුණා 6:00ට 7 වගේ වෙනකොට අපි ලෑස්ති වුණා ඔක්කොමලා. බලමු අද අපි කොහෙද යන්නේ කියලා. අපේ යාළුවෝ කතා වුණේ සිටි සෙන්ටර් එකට යමු කියලා. මයින්දවත් අද අන්න බලමු විද්ද. යන්න.
ඇහෙනවනේ යාළගේ කතා. ඔය වගේ කතා එක්ක ඉතින් යන ගමන් වල තිබුණේ මිතින් හිනාවම පිරීලා විතරයි. අපි අද උදේම හිතුවේ ෆෙරි සර්විස් එකේ ෆෙරි එකක යමු කියලා. අපි කවුරුවත්ම කලින් ෆෙරි එකක ගිහිල්ලා තිබුණේ නැහැ. ඉතින් ඒක අපිට හිතුණා අපි කරලා නැති දෙයක් හින්දා කරමු කියලා. ෆෙරි එකක යන්න කැමැත්තෙන් හිටියත් අපි ඉන්න පැත්තේ ෆෙරි සර්විස් නැහැ. අපි දැන් ඉන්නේ මේ යාළගේ ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකේ. අපිට අපේ බැංක් කාඩ් එක through payments කරලා යන්න පුළුවන් මේ යාළගේ ෆෙරි ටයිම් ටේබල් එක. ඒ වගේම අපේ යාළුවා මේ හොයනවා අපිට යන්න හොඳම ලස්සනම view එකක් ගන්න පුළුවන් ෆෙරි එක මොකක්ද කියලා. ඉතින් අපිට ෆෙරි එක තිබුණේ 11ට විතර. අපි ටිකක් කලින් ආව නිසා ওই තැන් වලට අපේ ටීම් එක කියෝ ඉන්නවා මොකද කරන්න කියලා. මෙතනින් තමයි අපිට එන්ට්‍රන්ස් එක ගන්න තියෙන්නේ. අපේ බැංක් කාඩ් එක ටැග් ඔන් කළාම අපිට ඇතුළට යන්න ගේට් එක ඇරෙනවා. ඉතින් අපි පැය භාගයකට විතර කලින් ටැග් ඔන් වල ඇතුළට ආව නිසා ඇතුළේ ටිකක් ඇවිදලා බැලුවා. මේ 10:30 ෆෙරි එකට ලෝඩින් කරනකන් එයාලා ඉන්නවා ලෝඩින් බේ එකේ. ඊළඟට අපේ එක එහා පැත්තේ තියෙන්නේ 11ට. මම නම් හරිම එක්සයිටින් ෆෙරි එකේ යන එක ගැන. දැන් අපේ කට්ටියට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි ෆෙරි එකේ අපි කොතනද යන්නේ? උඩට යමුද, පල්ලෙහා යමුද, මොකද කරන්නේ? ඉතින් කට්ටියම අන්තිමට තීරණය කරා අපි උඩ තට්ටුවේ යමු view එක බලන්නත් එක්ක කියලා. ඉතින් ඔන්න දැන් අපිට ලෝඩින් වෙන්න පුළුවන් ෆෙරි එකට. එමින් සැරේ ඇවිත් නොයා මගේ කනට කුඳුරලා ගියා ඔයා මගේ වෙන කාගේවත් නොවේ කියා. මෙයා තමයි ඉතින් අද අපේ ගමන ප්ලෑන් කරපු කෙනා. මුළු රෑම ෆෙරි සර්විස් කීරද පටන් ගන්නේ, කොහෙන්ද කොහෙටද යන්නේ, අපි කොහොමද යන්නේ, සියලුම කීමේ විස්තර හෙව්වේ එයා තමයි. මේ ඉන්නේ අද අපේ ගමනේ අපිත් එක්ක ඉන්න කට්ටිය. ඔන්න දැන් ඉතින් අපේ ෆෙරි එක යන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි ඔන්න යනවා. යාළුවා කිව්ව විදිහට නම් අපි ඕක්ලන්ඩ් බ්‍රිජ් එක යටින් යනවා. අපි එහෙම හිතලා තමයි ෆෙරි එකක් සිලෙක්ට් කළේ. අපි මෙහෙම යන් එතකොට view එක ලස්සනයි කියලා. ඇත්තටම ෆෙරි සර්විස් කියන්නේ නිකන් බස් එකේ ගමනක් යනවා, කෝච්චියේ යනවා වගේ මෙහි අයගේ එදිනදා ජීවිතේ තම තමන්ගේ ගමන් බිමන් වලට යොදා ගන්න ක්‍රමයක්. ඒ වුණාට ඉතින් අපිට නම් මේක අලුත් නිසා ඇත්තටම අපිට මේක ට්‍රිප් එකක්. ඉතින් අපේ කට්ටිය ඔක්කොම ඇක්ෂන් දාලා ඇත්ති තරම් ෆොටෝ ගන්නවා ෆෙරි එකේ යන ගමන්. ඒ තරම් විනෝද ගමනක් වගේ තමයි අපිට. මේක ඇවිල්ලා විනාඩි 20ක විතර ගමනක්.
පේනවද ලස්සන සිටි view එකක්. දැන් අපි මේ බ්‍රිජ් එක යටින් යනවා. අපි මේ view එකට ආස හින්දා තමයි අපි තීරණය කරේ අපි මේ ෆෙරි එකෙන් යමු කියලා. බ්‍රිජ් එක යටින් අපි ආවට පස්සේ අපිට හොඳම අත්දැකීම හම්බුනේ. මං හිතන්නේ හුළඟට වතුර විසි වෙන්න ගත්ත අපි ඉන්න ඒරියා එකට. ඉතින් කට්ටිය හොඳට නෑවා. ඒ වගේම කට්ටිය හොඳට hina වුණා, විනෝද වුණා, කෑ ගැහුවා. ඉතින් හැමෝම ගමන එන්ජොයි කළා. අපේ ෆෙරි එකේ ගමන ඉවරුණාට පස්සේ අපි දැක්කේ මේ ලස්සන view එක. බ්‍රිජ් එකයි ස්කයි ටාවර් එකයි මාර ලස්සනට මැචින් වෙලා තියෙන තැනක්. දැන් නම් ෆෙරි එකෙන් අපේ ගමන ඉවරයි. අපි එළියට ආවා ෆෙරි එකෙන් මේ වෙලාවේ. ඊට පස්සේ අපි බස් එකේ කාර් පාක් එකට යමු කියලායි කතා වුණේ. එක්කෙනෙක්ට නම් තේ කඩේක දැන් බස් එක නවත්තන්න උනා ට්‍රිප් එකක් කියලා. හැබැයි ඉතින් මෙහෙත් තේ කඩ නෑ. කොෆි කඩ විතරයි තියෙන්නේ. මොනවා කරන්නද? ඔහොම කියෝ ඉඳලා හවස 2ට විතර අපි ලෑස්තුණා ආපහු අපේ ගෙදර යන්න නිව් ප්ලයිමවුත් වලට. පැය 4:00මාරක ජර්නි එකක් පෙන්නුවා. මේ සතියන්තේ නම් හරි ඉක්මනින් ගෙවිලා ගිය සතියන්තයක්. ඉතින් අපිට හරිම සතුටුයි. කාලෙකින් යාළුවෝ හම්බුණා. ඉතින් ආයි අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් හැමෝටම බයි.